රටට ජාතියට සමස්ත ලෝකයාට හැමෝටම සෙත් පතන ස්වර්ණමාලී මහා සෑයට පෙදෙන මල් දසලක්ෂයේ සැදෙන ස්ථානයේ සැකසෙන ස්ථානයේ මම ඉන්නේ. ඉතින් මේ තියෙන රුවන්වැලි මහා සෑයේ වැලි මළුවේ ස්ථාපිත කරලා තිබෙන ලොකු හට් එකක මේ මල් වට්ටි තැන්පත් කරනවා. බලන්න විවිධ වර්ග මල් දහස් පෙතිය ශ්‍රී ලංකාව පුරාම විවිධ ප්‍රදේශවල වවන ලද දහස් පෙතිය. ඒ වගේම නෙළුම් මල්, මේ අරලිය මල්, පිච්ච මල්, විවිධ වර්ගයේ මල්. ඇත්තටම දසලක්ෂයක් නෙවෙයි, දසලක්ෂයක් පූජා කිරීමේ අදහස තිබුණට මේක කෝටියකට ආසන්න වෙයි කියලා අපට හිතෙනවා. ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් ආපු පිරිසක් තාම සතුටින් පින්කම සම්පූර්ණ කරනවා. බලන්න මේ වගේ වට්ටි ලක්ෂයක් සැකසෙන මම ඉන්නේ පළවෙනි හට් එකේ. මේ හට් සියල්ලම AC කරලා තියෙන්නේ. වායු සමනය කරලා තියෙන්නේ. දහස් සංඛ්‍යාත පිරිසක් අද මේ මල් සැකසීමේ කටයුත්ත කරනවා. දකින්න වටින, දකින්න ලස්සන අපූර්ව පින්කමක්. හැමදාම බලන්න වෙන්නේ. අපි බලමු අපි දෙවෙනි හට් එකට යමු. තාම මම ඉන්නේ පළවෙනි හට් එකේ. මම දෙවෙනි හට් එකට ඇතුල් වෙනවා දැන්. මෙතන දෙවෙනි හට් එක. විශාල මල් ප්‍රමාණයක් මෙතන සැකසීලා අවසానයි. බලන්න. සම්පූර්ණ මේ මුළු හට් එකම මෙතන අඩි 100කට වැඩි දිග හට් එකක්. මල් වලින් පිරීලා තියෙන්නේ. ලංකාවේ විවිධ සංවිධාන වලින් ඒ වගේම විවිධ ප්‍රදේශවල මල් වවපු ගොවීන් තම තමුන්ගේ වතුවල මල් ලෝපු අය මේ හැමෝම ඇවිල්ලා අද තමුන්ගේ දෑතින්ම මල් සකසලා ස්වර්ණමාලී මහා සෑයට මල් දසලක්ෂය පූජා කරන්න සූදානම්. හැබැයි දසලක්ෂයක් නෙවෙයි, ඊට වැඩි. බලන්න තරුණ දායකත්වයේ බොහොම සතුටින් ඒගොල්ලෝ මල් සැකසීමේ කටයුතු කරනවා. මිනිස්සුන්ගේ මානසික පීඩාව දුර වෙලා, ආතතිය දුර වෙලා සතුටු වෙන්න තියෙන තාම හොඳ පින්කමක් නේද? විවිධ ප්‍රදේශවලින් වැඩම කළ ගරුතර මහා සංඝරත්නයේ දායකත්වය ලැබෙනවා. අධීක්ෂණීය අනුශාසකත්වය උන්වහන්සේලා. බලන්න මේ ප්‍රදේශයේ දියපෙරළි මල්, නෙළුම් මල්, ඉතින් සකසා නිම කළ මල්, රෝස මල්, සුදු රෝස.